යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අද අපි බලමු තල්කිරි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔහු තාපොද්දෙන් වැටෙනවා. ඉතින් ඉස්සෙල්ලම ඔයාලා තල්ගෙඩියේ හැස්ස අයින් කරලා හොඳට පුච්ච ගන්න තල්ගෙඩිය දරලිපේ හරි ගිනි ගොඩක් ගහලා හරි. ඒක ඔයාලට කැමති විදියට තල්ගෙඩියේ වටේ තියෙන ලෙල්ලේ කිරි ටික හොඳට මේ අයින් කරගන්න. හොඳට පුච්ච ගන්න කියන්නේ මේ කර වෙන්නම පුච්ච ගන්න එපා. මේ ලෙල්ලේ තියෙන කිරි ටික එළියට එනකම් පුච්චගෙන මේ විදියට ඔයාලා මේ හැස්ස අයින් කරගන්න. මොකද මේ හැස්ස තිබුණොත් තිත්තයි. ඉතින් ඒක නිසා ඔයාලා හැස්ස හොඳට අයින් කරගන්න. මම මේ පෙන්නන විදියට ඔයාලා හැස්ස හොඳට කපලා යටින්ම අයින් කරගන්න. මේකත් එක්ක මිරිගුණොත් තිත්තයි. සමහරක් ඒවා නම් හැස්ස ගලවද්දිම මේක ගැලවිලා එනවා. නමුත් මේ ගෙඩියේ ආවේ නැහැ. ඒක නිසා මම පිහින් ඉවත් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා හොඳට මේ ගෙඩියේ වටේ තියෙන ලෙල්ල අයින් කරගන්න. ලෙල්ල හොඳට අයින් කරගන්න. ලෙල්ල තියන්න එපා. මේ තියෙන්නේ යට ගින්දර වලට පොඩ්ඩක් පිච්චිලා ඒ ටිකත් හූරලා පිහින් අයින් කරගන්න. මොකද නැත්තම් ඒවත් එක්ක කර රහක් එනවා. ඒක නිසා හොඳට අයින් කරගන්න ලෙල්ල මේ විදියට. ඔයාලා සුද්ධ කරගද්දී මේ වටේ හොඳට සුද්ධ කරගෙන මේ මෙතන ඇටේ ඇතුල් පැත්තෙන් තියෙනවා මෙන්න මෙහෙම නාරටියක්. මම මේක අයින් කරගත්තා. ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මම මේ කිව්වේ. මෙතන තියෙනවා මෙන්න මේ පොඩි ගැටිත්තත් එක්ක කළු පාටට ඒ කියන්නේ දුඹුරු පාටට වගේ හුරු හීන් කෙන්දක් තියෙනවා. අන්නේ හීන් කෙන්ද කවුරක කියන්නේ මේක. ඒක අයින් කරගන්න ඕනේ. ඒක මේ අනිත් කෙඳිත් එක්ක පැණිත් එක්ක ගෑවිලා හිටන් මිරිකුණොත් තිත් වෙනවා. ඒක නිසා මේක හොඳට අයින් කරගන්න ඕනේ. මට මේක කියලා දුන්නේ මේ මන්නාරම් පැත්තේ ආච්චි කෙනෙක්. ඉතින් ඒක නිසා ඒක ඔයාලා අනිවාර්යෙන් අයින් කරගන්න. මෙන්න මෙතනින් මුලින්ම කල්ලා තමයි අයින් කරගන්නේ. ඊට පස්සේ අනිත් පැත්ත අවුලක් නැහැ. මේ තියෙන පිච්චිලා. ඒ පිච්චිච්ච පැත්ත පොඩ්ඩක් වතුරෙන් හරි හොද ගන්න මේ කරගතිය යන්න. ඒක ලුකුවට අවුලක් වෙන්නේ නැහැ මේ තියෙන පැණිත් එක්ක මික්ස් වුණාම. ඔයාලා තල් ඇටේ හොඳට පොල් කිරිත් එක්ක මිරික ගන්න. මේ කෙඳි ASCII තියෙන කහ පාටට තියෙන හොඳ පැණි ටික හොඳට මිරිකලා එනකම් මම අතින් මිරිකන්නේ. ඔයාලා වෙන කෙනෙකුට හදලා දෙනවා නම් මොනවා හරි ග්ලව්ස් එකක් දාගන්න. මං ගෙදර හින්දා අතින් තමයි මිරික ගන්නෙ. ඊට පස්සේ මිරිකුවාට පස්සේ මේ උඩ තියෙන පෙන වගේ ගතියට ඇවිල්ලා පොඩ්ඩක්. ඒ පෙන ටික හොඳට ඉවත් කරගන්න ඕනේ. මොකද මේ පෙන තිත්තයි. මේ පෙන ටික අයින් කරගන්න ඕනේ අපි. මේ පෙන ටික හොඳට අයින් කරගන්න. එක පෙන බිබුලක්වත් තියන්න එපා. හොඳට මෙහෙම ප්ලාස්ටික් හැන්දක් අරගෙන කරි. හිටින් එකක් අරගෙන අයින් කරගන්න හොඳට මේ පෙන ටික. මේ පෙන ටිකේ තමයි තියෙන්නේ තිත්ත. ඊට පස්සේ මන්නම් මේකෙන් තමයි ඔයාලා කැමති එකකින් පෙරා ගන්න. මන්නම් මේකෙන් තමයි පෙරන්නේ. මොකද මගේ එකේ ලොකුවට කෙඳි සෙට් වෙලා නැහැ. ඒක නිසා මේ මන්නම් පෙරා ගන්න මේ කිරි කොට්ටෙන්. ඔයාලා පෙනේරකින් පෙරා ගන්නවා නම් පෙනේරකින් පෙරා ගන්න. මේ විදිහට ලොකු වාජනයක් ගන්න වෙයි ඔයාලට. සාමාන්‍යයෙන් තල් ගෙඩියකින් හදන්න පුළුවන් ලීටර් 3ක් විතර හදන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ලීටර් 3ක් වගේ සෙට් වෙන විදිහට වාජන ගන්න. ඊට පස්සේ ඔයාලා භාජනය ලිපේ තියාගෙන ගෑස් සාමාන්‍යයෙන් ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න. ඒ තියාගෙන
ඔයාලා හදාගත්තු මිශ්‍රණය පෙරාගත්තට පස්සේ මේකට වජනේට දාගන්න. ඊට පස්සේ ඔයාලා මේක නටව ගන්න ගම්ම ඔයාලට කූරු ගන්න වෙනවා. මොකද පොල් කිරි තියෙනවනේ. ඉතින් ඒක නිසා මේ මොනවත්තා කූරු ගන්න. සීනි දාගන්න ඔයාලගේ රස පදම බලලා සීනි ඔයාලා දාගන්න. පොඩ සීනි ඇඩ් කරලා ඉතින් රස බලලා මේ දාන්නේ ලුණු. ඔයාලට ලුණු අවශ්‍ය නම් දාන්න, නැත්නම් ඕනේ නැහැ. මම රස පොඩ්ඩක් ගන්න ඕනේ හින්දා මම ලුණු ටිකක් දා ගන්න. ඒ ලුණු රසයි සීනි රසයි මික්ස් වෙලා එනකොට රස නිසා මේ දාන්නේ සව් සෝදලා අරගෙන සව් ග්‍රෑම් 50ක් වගේ තමයි මම නම් ඇඩ් කරන්නේ. ඔයාලා ඊට වඩා දානවා නම් ඔයාලගේ කැමති ප්‍රමාණයක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ගොඩක් දාන්න එපා, නැත්තම් කල් කිරි ගන්න මේ බොන්න වෙන්නේ සව් කැඳ එක. ඒක නිසා නෝමල් එකකින් දාන්න. මම ඔයාලට කියන්න බැරුණා කුරුඳු කෑල්ලකුයි මම දැම්මා මේ එන සාල්ලටේකුයි. රස පොඩ්ඩක් වැඩි කරගන්න එහෙම කළේ. මට ඒක පෙන්වන්න බැරුණා වීඩියෝ එකෙන්. මේ තියෙන්නේ කුරුඳු කෑල්ල. නටාගෙන එනකොට ඒ කුරුඳු කෑල්ල අයින් කරගන්න. ගොඩක් මේ රස ගත්තේ නෑ. සාමාන්‍ය විදියට රසක් තමයි ගත්තේ. මේ පෙන ටිකත් අයින් කරන්න. මේ නටාගෙන එනකොට මේ එන පෙන ටිකෙත් තියෙන්නේ තිත්ත. ඉතින් ඔයාලා හොඳට අයින් කරගන්න ඕනේ. මොකද තිත්ත සෙට් වෙනවා. ඉතින් හොඳට අයින් කරගත්තොත් තමයි තිත්ත නැතුව පෙන් රහට මේ කල්කිරීක ඔයාලට බොන්න පුළුවන් වෙන්නේ හොඳට. ගෑස් එක ඕෆ් කරගන්න නටනවත් එක්කම. දැන් නිවිලා තියෙන්නේ. අපි බලමු ඔයගේ තික්කයක් තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇති. හොඳ උකුවට රසට අදමට සෙට් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න. ඔයාලට සුබ දවසක් වේවා.